අපහාස වෙනවා. චෝදනා එනවා. ඒක අපි දිනන සටන ගහන බීම. අයබෝන් සුබ දවසක් හැමෝටම. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ගමනේ පළවෙනි වසර සාර්ථකව නිම වෙනවා. ඊළඟ වසර ගණනාව නේ, ඊළඟ වසර ගණනාව කියලා කියන්න වෙන්නේ මේ මොකද ආය නැවත වෙන ආණ්ඩුවක් වෙන්නේ නැහැ. ආය වෙන ආණ්ඩුවක් වෙන්නේ නැහැ. හොඳේ. ඒකින්ද මේ වසර ගණනාව අපි කිසිම ප්‍රශ්නයක් නැතුව ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර හැමදේම කරගන්න පුළුවන් කියලා තැන් තැන්වල බිබී දොඩවන පින්බත් කෙලින ගෝතයෝ ඉන්නවනේ. ඒ ගෝතයොන්ටත් කියන්න දෙන ඉතින් නීතිය හරියට ක්‍රියාත්මක වුණාම දුවන්න පාරවලුත් අමතක වෙයි. සමහර විට රට යන්නේ මිතන් ඉන්නවනම් රට ගමනුත් කැන්සල් වෙයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙම දේවල් ටිකක් තියෙනවා. හොඳේ. ඉතින් අපි ඊළඟට යන්නේ ජනාධිපතිතුමාගේ කතාවකට යන්නයි ලෑස්ති වෙන්නේ. බලන්න එතුමාගේ ලස්සන වචන කීපේ. දිගටම බලන්න, ඉවරනකම් බලන්න. පොඩි වෙලාවයි තියෙන්නේ. යම් වීඩියෝකට. අවසාන වශයෙන් මට මගේ රට ගැන අපේක්ෂාවේ සීනියක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සීනියක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සීනය වෙනවා. ඔබේ රටවල ජනතාවට එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සීනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සීන වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරාය යන ගමනක් වෙනුවට එකිනෙකා අත්කල බැඳගත් ගමන බව අප විශ්වාස කරනවා. නිරෝගී ධර්මතලයක සාමය, ගෞරවය හා සමානත්වතාව වෙනුවෙන් කැපවීම යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. ඒ ලෝකයේ සැබෑවට පිළිසකර කරන්නන් වෙමු කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. බේන් විසුති. On behalf of the Assembly, I wish to thank the Head of State and President.